වෙල්කම් බැක් මයි YouTube channel. ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ඔන්න vlog එකක් අරගෙන ආවා. ඔයාලා කලින් දකින්න ඇති මගේ කලින් තිබ්බ PC setup එක. මම ඒක පොඩි අප්ඩේට් ටිකක් කරා. ඉතින් මේ තියෙන්නේ මගේ කලින් PC setup එක. කේසින් එකේ මාරු කරලා පොඩි වැඩ කෑලි ටිකක් දාලා ඒක හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ගේන්න කලින් මෙතන කාමරේ පොඩ්ඩක් අස් කරන්න යන්නේ. මෙතන ගොඩක් හැඩි වෙලා තියෙන අවුරුදු දෙකකට විතර පස්සේ අර උඩ සිවිලම නැති හින්දා ඉටි කොලයක් ගහලා තියෙන්නේ. ඒක එහෙම අස් කරන්න බැරි වුණා. ඒක අයිනින් මේ කොල වැටිලා මම පොඩ්ඩක් මේ ටික මෙතන හැඳිලා තිබ්බ ටික බිමට දාලා එහෙම තියෙන්නේ. ඉතින් මේක අස් කරලා එහෙම අලුත් PC setup එක තියන්න තමයි හදන්නේ මෙතන. ඉටි කොල ගෙන්න මං කඩේට ගියාට පස්සේ තිබ්බෙත් කහ පාටමයි. මං වෙන පාටක් ගේන්න හිතාගෙන ගියේ. කරන්න දෙයක් නැහැ. කඩේට තිබුණේ කහ පාට මෙන්න මේ ටික විතරයි. ඉතින් ටිකක් කඩේට තියලා වැඩකුත් නැහැනේ කියලා ඉතින් මට ඔක්කොම දුන්නා. මං අරගෙන ආවා. මකුල් දැල් කියන්නේ මට එච්චරම සෙට් දෙයක් නෙමෙයි. වැඩේ දන්න නිසාම නහයත් බැඳගෙනම වැඩේට බැස්සා. ඉස්සර වෙලාම අපි මෙන්න මේ ඉටි රෙද්ද අයින් කරගමු. ඒක උඩ මාර ජරාවක් තියෙන්නේ. කොස් කොලයි මේ කොල කෑලි මීයෝ ගෙනත් දාපුවා තියෙනවා. දූවිලි මකුල් දැල් නැති ජරාව ඔක්කොම තියෙනවා ඒකේ. මේක නැත්තම් මගේ PC එකත් ඉවරයි. මේක අනිවාර්යෙන් ගන්න ඕන සුද්ධ කරලා. ඉතින් ඉස්සෙල්ලා මම මේ ඉටිකොලේ කපලා අයින් කරගත්තේ රොඩු තියෙන හින්දා. දැන් ඉටිකොලේ ගහලා තියෙන පටිය තමයි අයින් කරගන්න යන්නේ. අයින් කරගත්තේ ඒක අයින් කරගන්න ගමන් මං අම්මට කිව්වා මකුල් දැල් කඩන්න මොකක් හරි පුළුවන් නම් හදලා දෙන්න කියලා. මේක ගලවලා අයින් කරපුවා මකුල් දැල් ටික කරලා දාගන්න. ඉතින් ඔන්න අම්මා මකුල් දැල් කඩන්න එකක් හදාගෙන අරගෙන එනවා. ඊට පස්සේ මං කරේ එකෙන් අර පටි ටික අයින් කරලා ඊළඟට මකුල් දැල් ටික කරලා හොඳට එතන පිරිසිදු කරගත්ත එක. මකුල් දැල් ටික කඩ ඉන්නකොට එනවා මේ මගේ යාළුවෙක්. පොර ඇවිල්ලා කියනවා කොණ්ඩේ කපන්න යන් කියලා. මොකද අද නිමාඩු දවසේ මම නිමාඩු දවසේ තමයි මේ වැඩේ දාගත්තේ. ඌ ඇවිල්ලා කියනවා කොණ්ඩේ කපන්න යන් කියලා. ඉතින් මේ වැඩේ ඔක්කොම දාලා මකුල් දැල් ටික විතරක් කඩලා ඉවර වෙලා කොණ්ඩේ කපන්න ගියා. ඉතින් කොණ්ඩේ කපලා ඇවිල්ලා තමයි ඊටු ටික කරේ. ඔන්න මං කොණ්ඩේ කපාගෙන ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔය වීඩියෝ කැල්ලේ කොණ්ඩේ කපලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි කොණ්ඩේ කැපුවේ. ඒකත් හරි. ඉතින් ඒකත් මං කොණ්ඩේ කපන්නම තමයි හිටියේ. ඒකත් වුණා. ඉතින් ඊට පස්සේ ආයෙ වැඩ පටන් ගත්තා. දැන් ඉතින් උඩ කරන්න ඕනි වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ බිම අස් කරගන්න. බිම අස් කරගෙන මෙතන පොඩ්ඩක් අතු ගාලා ඊළඟට ඉටිකොල් ටික ගහගන්න තමයි තියෙන්නේ. හරි ඔන්න අස් කරගන්න වැඩෙත් ඉවරයි. දැන් තියෙන්නේ ඉටිකොල් ටික සෙට් කරගෙන ඉටිකොල් ටික ගහන්න ලැහැත්ති වෙන්න. හරි ඔන්න ඉටිකොල සෙට් කරගන්න වැඩෙත් ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ඉටිකොල සෙට් කරගත්තේ. කලින් ගහලා තිබ්බේ එක තීරුවයි. දැන් මං තීරු දෙකක් ගැහුවා. මොකද මේ උඩින් ඩස්ට් එක එනවා වැඩි. මොකද සිවිලිමක් නැහැනේ. ඒ නිසා මෙන්න මේ විදිහට දෙකක්ම ගහගත්තා. ඔන්න ඔහම යද්දි ෆෝන් එකේ බැටරි බැස්ස නිසා මට මේ ටික ගහගන්න වීඩියෝ එක ගන්න බැරි වුණා. දැන් වැඩේ 70%ක්ම ඉවරයි. දැන් තියෙන්නේ මේ පැත්ත සෙට් කරගෙන ඉටිකොලේ සම්පූර්ණ කරගන්න. අම්මත් ඇවිල්ලා උදව් කරගත්ත නිසා ඉක්මනට මේකත් ගහලා ඉවර කරගත්තා. මොකද මේක ගහන ගමන් මේ ඇන ගන්න ගිහම පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා අම්මා ඒකට උදව් කරා. ඒ හින්දා ඉක්මනට වැඩේ ඉවර වුණා. ඉතින් 80%ම වැඩේ ඉවරයි. ඊළඟට අපි තියෙන්නේ PC එක සෙටප් කරගෙන ඒක ලෑස්ති කරගන්න විතරයි. ඉතින් මෙතන වැඩේ ඉවරන ගමන් අපි ඒකට ගිහිල්ලා ඒකත් කරගමු. ඉටිකොල දෙකම වැදුනට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් නම් අවුලක් නැහැ ෂේප්. ඊළඟට අපිට තියෙන්නේ PC එක සෙටප් කරගෙන ලෑස්ති කරගන්න. ඔන්න ඉතින් මම PC එක සෙටප් කරගෙන ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ PC එක ඔන් කරලා බලන්න. ඉතින් මට ගොඩක් කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා අර PC එක
පොඩ්ඩක් අප්ඩේට් කරලා ඒකේ මගේ වැඩ ටිකක් කරගන්න පොඩ්ඩක් අමාරුයි. මේ ස්ටක් වෙන ගතියක් තිබ්බා. මොකද්ද කේස් එක කියලා හෙව්වට අහු වුන්නේ නැහැ. ඒක ඒක හදන්න තමයි මං වැඩිපුරම මේ PC එක අරගෙන ගියේ. ඉතින් ඊට පස්සේ එතන තිබිලා මේ කේසින් එක දැකලා මට කේසින් එකක් දාන්න හිතුණා. මේ කේසින් එකට අප්ඩේට් කරා. ඉතින් ඔන්න දැන් ඔන් කරන්න යන්නේ. හරි, ඉතින් කලින් එකට වැඩිය මාරම ලුක් එකක් තියෙනවා. මේකේ හැඩයට මම මේ වගේ එකක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි හිටියේ ගන්න. කොහොම හරි ඒක අහම්බෙන් වගේ තමයි මේ කේසින් එක මට සෙට් වෙලා. අර කේසින් එක දීලා ඒකට ගානක් අඩු කරලා තමයි මේක ගත්තේ. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලත් මේ කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. PC බිල්ඩ් එකක් කරගන්න කෙනෙක් ඉන්නවා නම්, ආස කෙනෙක් ඉන්නවා නම් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ නැහැ. මං කරගත්ත විදිහ මං ඔයාලට කියන්නම්. කොහොමද මේකට කීයක් ගියාද? ඉතින් මම බජට් තමා කරේ. ලොකු සල්ලියක් වේදම් කරේ නෑ මේකට. හරි, එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අද vlog එක උනේ. ආසාවෙන් හිටපු PC එක අප්ඩේට් කරන එක ඒක කරගත්තා. ඉතින් දැන් හරි, දැන් තියෙන්නේ මගේ ඉස්සරහට තියෙන වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක. හොඳයි නම් කමෙන්ට් එකක් දාලා, ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න පුළුවන්. channel එක subscribe කරන්න. තවත් ලස්සන vlog එකකින් හමු වෙමු. See you.